අද දින යාපනයේ පැවැත්වෙන මේ සිහි කිරීමේ උත්සවයට සහභාගී වීමට කල්පනා කරත් එන්න බැරි වී එක ගැන ඉතා කනගාටු වෙනවා. අද කැමති මම අපේ පවුල වෙනුවෙන් ලංකාවේ ජනතාව වෙනුවෙන් අපි දියත් කර පුවත්පතේ නිර්මාතෘ කෙනෙක් වෙන මගේ ආදරණීය සහෝදර ලසන්ත වික්‍රමතුංගව මතක් කිරීම සහ ඔහු කළ රාජකාරිය ඇගීම යාපනයේ ජනතාව සිදු කරන එක මහත් ශක්තියක්. ලසන්තයි මමයි අපේ පුවත්පතේ සන්ඩේ ලීඩර් එකෙන් උතුරේ ජනතාව ගැනත් දකුණේ ජනතාව ගැනත් තිබුණේ එකාකාරී හිතීමක්. ඒ ඔක්කොම ලාංකික ජනතාව. අපි හැම වෙලේම කීවේ ලංකාවේ ජනතා අතර ගැටුමක් ආවහම ඒක යුද්ධයක් නෙවෙයි කියලා. අපි දෙන්නම කල්පනා කරේ මේ ප්‍රශ්නේ කලින්ම විසඳ තිබිච්ච එකක්. ඒක කැකෑරි ඉහළ මට්ටමකට නැගුණා. ඒකින් නැතිවෙච්ච දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් ඔය සෑම ජනතාවකටම දුක් විඳින්න වුණා. ඒක ලොකු අපරාධයක්. නැවත රට ගොඩ නැගීමට හැම ජන කොටසකම සමානත්මතාවයෙන් ජීවත් වෙන ප්‍රෞಢත්වයෙන් යාළුකමින් ජීවත් වුණේ නැත්තම් අතක ඇඟිලි පහ වගේ එකට වැඩ කරේ නැත්තම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අපේ ජනතාව පිටරටවල් වලට යනවා. අපේ තියෙන මේ ජාතික සම්පත් හරියාකාරව පාවිච්චි කරන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික විසඳන්න නම් උතුරේ දකුණේ ජනතාව සියල්ව එකට වැඩ කළ යුතුයි කියන එක තමයි අපේ අදහස තිබ්බේ. උප්පත්තිය ආගම ජාතිය කියන එක අපි මේ ඉල්ලලා එන එකක් නෙවෙයි. ඒක නිකන් ලොතරැයියක් වගේ ලැබෙන දෙයක්. හැබැයි ඒ හැම වෙනසටම ගරු කර යුතුයි. හැම ආගමෙන්ම කියන්නේ හොඳ කරන්න කියලා. ජනතාවම බලාපොරොත්තු වෙන්නේ දියුණු වෙන්න. ඉතින් ඒ ක්‍රමවේදයට ලංකාවේ ඉදිරි අනාගතය හදාගන්න අපේ දේශපාලඥයෝ එකට පෙළගස්සන්න තමයි අපේ අදහස තිබ්බේ. අද දින මේ පැවැත්වෙන සැමරීමට ලසන්ත සහ ඒ අනිත් නැති වුණ මාධ්‍යවේදීන් සියල්ලටම මතක් කරන ගමන් උතුරේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඒ කරපු රාජකාරිය ඒගොල්ලන්ගේ ජීවිතයේ ඉස්සරහට දාලා කරපු රාජකාරිය අමතක නොකර පිළිගන්න එක ගැන. තාම ලංකාවේ අනිත් පැතිවල මට්ටමේ පිළිගැනීමක් කරලා නැති නිසා මම විශේෂයෙන්ම උතුරේ ජනතාවට තුත් වෙනවා.